ආයිබෝවන් පුතේ උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි ඔබ සියලුම දෙනාට. අද මම වීඩියෝ එකක් යොමු කරන්න හිතුවේ පුතේ ගොඩක් දරුවන්ගේ ඉල්ලීමක් ඒ වගේම ගොඩක් දරුවන්ට පිහිට ආශිර්වාදයේ උදාපත් කරන්නා වූ කාලි මෑණියන් වහන්සේගේ ශක්ති මාලා සහ ශක්ති ධාරා පිළිබඳව. පුතේ ඔයත් කාලි මෑණියන් වහන්සේගේ අවසර ලද ශක්ති මාලාවක් හිමි දරුවෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් උන්වහන්සේගේ පිරිවර සේනාවෙන් ආකර්ෂණයක් හෝ වරමක් හිමි දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට පුතේ ගොඩක් දරුවන්ට කාලි අම්මා කියන දේ දැන් නම් පුතේ කාලි යක්ෂණිය කියලා හඳුන්වන දරුවෝ ගොඩක් අඩුයි. ඇත්තටම කාලි අම්මා කියන්නේ අම්මා කෙනෙක්. ඒ වගේම අම්මා පිහිට ආශිර්වාදයේ උදාපත් කරන්නේ හරිම පුතේ ආදරෙන්. එතකොට කිසිම අවස්ථාවක අම්මා යක්ෂණියක් විදිහට එහෙමත් නැත්නම් අම්මා ගැන නරක ප්‍රතිරූපයක් මවාගෙන හිටපු දරුවෝ දැන් අඩුයි පුතේ. ගොඩක් ඉස්සර එහෙම හිටියා. නමුත් දැන් ගොඩක් වැළඳගෙන ඉන්නවා. හරිම සතුටුයි ඒ පිළිබඳව. මොකද අම්මා කෙනෙක් වගේ සියලුම දුකේදී පිහිට වෙලා නිතරම පින් බලාපොරොත්තුවෙන් වැඩ රාජකාරී උදාපත් කරලා දරුවන්ගෙන් පින් බලාපොරොත්තුවෙන් ඉන්නා වූ දේව මාතාවක් තමා උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේ කියන්නේ. උන්වහන්සේගේ විවිධ ස්වරූප තිබ්බට ඒ හැම ස්වරූපයකින්ම අම්මා තමා විදහපාන්නේ. එතකොට මේ වරම් තියෙන දරුවන්ට විශේෂයෙන්ම භක්තිමත්ව ආදරෙන් ඉන්නවා කාලි අම්මා මෑණියන්. හැම දුකකදීම පිහිට ආශිර්වාදය උදාපත් කරනවා. සමහර වෙලාවට දැන් වීඩියෝ එකක් යනවා පුතේ දැකලා ඇති කාලි මෑණියන් සෝන් කාලි අම්මාගේ යම්කිසි සින්දුවකට සෝන් කාලි අම්මා මෑණියන් වහන්සේ නර බිලි ගන්නවා. ඒ වගේ දෙයක් සම්බන්ධව ඇත්තටම කතා කරනවා නම් අම්මට පුතේ මේ දේවල් අවශ්‍ය නැහැ. අම්මා බලාපොරොත්තු වෙන්නේ පින් බෝධි පූජා තියලා මෛත්‍රී භාවනා කරලා පුතේ ඒ ලබා දෙන අපේ තියෙනා වූ පින් බලාපොරොත්තුෙන් තමයි අම්මා මේ දේවල් ලබලා දීලා පිහිට ආශිර්වාදේ උදාපත් කරන්නේ. නැතුව යක්ෂණියක් විදිහට ලේ බලාපොරොත්තුෙන් මේ දේවල් කරන්නේ නැහැ. ඉතින් වරම් දරුවෝ වුණත් පුතේ ලේ දීලා ඒ දේවල් කරන එක සුදුසු නැහැ. වරම් කාලි මෑණියන් වහන්සේගේ වරම් අවසර තියෙන දරුවෝ නම් නිතරම පුතේ පවිත්‍ර වෙලා බෝධි පූජා පවත්වලා කරන සියලුම පින් කුසල් උතුම් මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සියලුම උන්වහන්සේගේ පිරිවර සේනාවට අනුමෝදන් කරලා වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කිසිම පුතේ මස් මාංශ නෙමේ ඔයාලා පුද පූජා කරද්දී පුතේ කහබත් වගේ දෙයක් අම්මට හදලා තෝසේ. එතකොට උඳු වඩේ ඒ වගේ දෙයක් පුද පූජා කරන්න හරි සන්තෝෂෙන් අම්මා මේ දේවල් බාර ගන්නවා. ඒ දේවල් පුද පූජා කරන්න කොහොඹ මාලයක් මල් මාලයක් වගේ රතු මල් මාලයක් පුද පූජා කරන්න අම්මගෙන් ඒ පිහිට ඉල්ලන්න. හරි විදිහට මේ ගමන යන්න පුතේ. ඔයාලත් මේ කාලි අම්මා මෑණියන් වහන්සේගේ නාමය බබලවන්න උදව් කරන්න පුතේ. නැතුව අම්මගේ නම අපහාසයට උපහාසයට ලක් කරන්න ඔය දරුවෝ කිසිම විදිහකට උදව් කරන්න එපා. මොකද අම්මා අදටත් බලාපොරොත්තු වෙන ඒ පින් ලබා දෙන්න ඒ දේවල් ලබා දෙන්න තමයි අපිට යම්කිසි ශක්ති මාලාවක් හිමි වෙලා හිමි කරලා දීලා අපිව මේ ලෝකෙට බිහි වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ අරමුණ මොකක්ද? ඒ උන්වහන්සේගේ නම උන්වහන්සේ බලාපොරොත්තු වෙනා වූ ශාසනික මෙහෙවර කරන්න ඔයාලා අනිවාර්යෙන්ම සැදී පැහැදිලා ඉන්න ඕනේ වරම් දරුවෙක් විදිහට. ඉතින් හරි ගමනක් යන්න පුතේ. ඒ විශ්වයෙන් එන්නා වූ අම්මා මෑණියන් වහන්සේගෙන් එන්නා වූ පණිවිඩ මාලාව හරියට තේරුම් ගන්න. මොකද ඔයා වරමක් තියෙන දරුවෙක් නම් වරම පුතේ සීමා කරගන්න එපා. ඔයාගේ මේ ශක්තිය විහිදවන්න ඒ ශක්තිය විහිදවන්න හරි ගුරු ඇසුරක් හෝ කල්යාණ මිත්‍ර ඇසුරක් ඔයා නිතරම පවත්වා ගන්න. මොකද ඔයාගේ වැඩ කටයුතු කරද්දී අම්මා මෑණියන් වහන්සේගේ පණිවිඩ එන්නේ කොහොමද? ඔයා කොහොමද ඥාතියාට ඉහලින් ඒ කියන්නේ ඥාතියාගේ ගමන් මාර්ගයත් එක්ක පුතේ ඥාතියාට වැඩිය දේවතාවුන් වහන්සේලාගේ ආකාශනීය ස්පර්ශ කරන්න පුළුවන් දරුවෙක් වෙන්න. ඒ දේ තමයි නැත්තම් පුතේ ඔයාට වරමට සීමාමායිම් වැටෙනවා. සමහර වෙලාවට අපහසු ලැබෙන්න ඉඩ තියෙනවා මේ කරුණු කාරණා නොදැන කරලා. ඉතින් නිතරම වරම කියලා සීමාවක් තියාගන්න නැතුව
ඒ ඥාතියාට කටයුතු කරන ඥාතියාගේ කටයුතු කරන බල සම්පන්න කළා ඒ දේවල් කරන අතරතුරේ දේව ආකර්ෂණය ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න අභ්‍යාසවල යෙදෙන්න ඒ ශක්ති මට්ටම පිහිටවා ගන්න කාලි මෑණියන් වහන්සේට ආදරය කරන්න අම්මා මෑණියන් වහන්සේට ගෞරව කරන්න භක්තිමත් වෙන්න අම්මගේ දරුවෙක් විදිහට හිස කෙලින් තියාගෙන වැඩ කටයුතු සිද්ධ කරන්න ওই දරුවෝ හරි ගමන් මාර්ගයක් යන්න වරම් ශක්තිමාලා තියෙනවා නම් ඒ ශක්තිමාලා හරි විදිහට පිහිටවා ගන්න පුතේ අපහාස උපහාස නොනගෙන්න වැඩ කටයුතු සිද්ධ කරන්න එතකොට ওই දරුවන්ට හොඳ ගමන් මාර්ගයක් සාර්ථක ගමන් මාර්ගයක් යන්න හැකියාව වාසනාව ශක්තිය ධෛර්යය අනිවාර්යෙන්ම අම්මා මෑණියන් වහන්සේ විසින් ඔයාට උදාපත් කළා දෙයි. උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.